ලංකාවේ සිද්ධ වෙන මරණ වලින් 83% විතර වෙන්නේ මේ බෝන් වඩ රෝගී තත්ත්වයන් නිසා. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දත්තවලට අනුව වසරකට පිළිකා රෝගීන් 35000 38000ක් වගේ ප්‍රමාණයක් වසරකට එකතු වුණා මේ රටට. රජයට රෝගීන් සඳහා දරන්න වෙන වියදම අඩු කරගත නොහැකිද? ඔබට සෞඛ්‍ය සම්පන්න නිරෝගී ආහාරයක් පළතුරක් එළවලුවක් මිලදී ගන්න පුළුවන් විශ්වාසවන්ත තැනක් තියෙනවද? මේක අද වෙනකොට මේ සමාජයේ ගිරගෙන තියෙන දැවැන්ත ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අද උදේ ඔබ ආදරේ දරුවට කවපු ආහාරය ඇතුලේ ග්ලයිෆොසේට්, ආර්සනික්, කැඩ්මියම් වගේ විස රසායනයක් තිබුණේ නැහැ කියලා ඔබට කියන්න පුළුවන් කමක් තියෙනවද? අපි හිතන්නේ අපි සල්ලි දීලා ගන්න දේ තමයි සෞඛ්‍ය සම්පන්න කියලා. නමුත් ඒ අපි ගන්න දේ ඇතුලේ තව අවුරුදු 5කින් 10කින් අපේ ශරීරය වකුගඩු පද්ධතිය අක්‍රිය කරන විෂ රසායන වලින් නහවපු එළවලු සහ පළතුරු තමයි අද වෙනකොට අපිට වෙළඳ පොලේ මිලදී ගැනීමට හැකියාව තියෙන්නේ. මේවා ටිකෙන් ටික අපේ ශරීරය ඇතුළට ගිහිල්ලා මේ විදිහට විෂ එකතු වෙලා මේක නිහඬ මාරයක් බවට පත් වෙනවා. එතකොට ඇත්තටම කිව්වොත් ඔබට කිව්වොත් මොනවන රෝගයකින් පෙළෙන්නේ නැති ගෙදරකින් අප පිටත් ගේන්න කියලා ඒක ගේන්න බැරි තරම් මේ වෙනකොට මේක ව්‍යාප්ත වෙලා ඉවරයි. අපි මේ පද්ධතිය වල තියෙන අඩුපාඩු දකිනවා. අපි පුරවැසියන් විදියට අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා තියෙන්නේ මේ දේවල් බලාගෙන ඉන්නවා හැරෙන්න. අඳුරට සාප කිරීමෙන් විතරක් ආලෝකය උදා කරගත්ත කිසිම අවස්ථාවක් ගැන ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. අපි වසර ගණනාවක් කරේ ආණ්ඩුවට බැලලා එහෙම නැත්නම් මේ පද්ධතියට බැලලා නීතියට අතදික් කරලා කොහොම මේවා හදන්නේ නැද්ද කියලා දෝෂාරෝපණය කරගෙන හිටපු එක විතරයි. හැබැයි මේ වෙනකොට මේ දේවල් කිසිම විදිහකට නිර්මාණය වෙලා නැහැ. ඒක නිකන් මහා වැස්සකට තෙමෙද්දී ආතර දොස් හිටියා කියලා කවදාවත් අපිට සෙවණක් නම් නිර්මාණය වෙන්නේ නැහැ. අපිම අදහසකින් ඒක ක්‍රියාත්මක කරගත්තොත් හැරෙන්න. මව්බිම කියලා කියන්නේ මේ ජීවත් වෙන රට කියලා කියන්නේ ඒක නිකන් සිටියමක ඇඳපු මායිමරේක විතරක් නෙවෙයි. මේක ඇතුලේ ලේ දහඩිය කැප කරපු අතීතයක් තියෙනවා. ඒ වගේම තමයි එක පුජ්‍යලයාගේ කැපකිරීම වල ප්‍රතිඵලයක් විදියට තමයි මේ වෙනකම් මේ රටක් විදිහට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මට මොකද මම මගේ ගමන යනවා කියලා තනි චේතනාවකින් ගමනක් යන්න හදනවා නම් ඔබ නිවැරදි පුරවැසියෙක් වෙලා නැහැ. ඒ නිසා තමන්ගේ ප්‍රමාණයෙන් තමන්ට දෙන්න පුළුවන් දායකත්වයක් මේ රටට දීගෙන තමන්ට කරන්න පුළුවන් කැපවීමක් මේ රටට දක්වගෙන යන ගමන තමයි පුරවැසියෙක් බවට ඔබ නිර්මාණය කරන තැන. ඒක එහෙම නෙවෙයි කියන්න කාටවත් බෑ. මොකද හේතුව දවසක දරුවාවි මේ රට කඩාගෙන වැටලා මේ මට්ටමට එනකම් ඒ යුගයේ පුරවැසියෙක් විදියට ඔබ මොනවද කරේ කියලා අන්න එදාට නිහඬව බිම බලා ගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නැති නොවෙන්න නම් ඔබ මේ සඳහා දායකත්වය දක්වන්න ඕන. ඔබ කවර තරමක හිටියත් ඒක අවශ්‍ය නැහැ. ඔබ මේ රටේ පුරවැසියෙක්. ඒ නිසා මේ රටේ එක දවස වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ සම්පතක් වෙනුවෙන් කතා කිරීමේ පූර්ණ අයිතිය පූර්ණ වගකීම පුජ්‍යලයක විදියට ඔබට තියෙනවා. මේක කිසිසේත්ම දේශපාලන විරෝධයක් නෙවෙයි. ඒක හොඳටම අවබෝධ කරගන්න. මේක ඇවිල්ලා අපේ රට වෙනුවෙන් බලධාරීන්ට නීතිය කරන්නට හෝ යම් කිසිවෙකුට මේ අදහස ප්‍රේෂණය කරන්න පුරවැසියෙක් විදියට එකතු වෙලා සාමූහික වශයෙන් අදහස් තෝමාරු කරගෙන මතවාදයක් ගොඩනගලා මේ
රට යන මාවත නිවැරදි තැනකට ගන්න පුරවැසියන් විසින් උත්සාහ කරන භූමියක් හැටියට තමයි මේක සඳහන් කරන්න පුළුවන්. මේක දේශප්‍රේමීන්ගේ අදහස් දැක්වීම බලාපොරොත්තු වෙන දේශප්‍රේමීන්ගේ මතවාද ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වෙන වේදිකාවක් විදියට නිර්මාණය කරන එක තමයි මගේ අභිප්‍රාය. පුරවැසියෙකුගේ යෝජනාව සමග එකතු වෙලා ඉන්න. අද අපේ රටේ එක ගෙදරකට හරි ගිහිල්ලා බැලුවොත් අවම වශයෙන් ඒ ගෙදර එක ලෙඩෙක්වත් නැති ගෙදරක් හොයාගන්න බැරි තරම් මේ බෝන වෙන රෝග. ඒ කියන්නේ අධිරෝග පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, වකුගඩුවක් පිළිවීම මේ වගේ ලෙඩ. මේවා වයසත් එක්ක එන ලෙඩවල් විදියට බොහෝ දෙනා බාරගෙන ඉවරයි. හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. මොකද මීට අවුරුදු 30කට 40කට හිටපු අය ඒ වයසට පහු කරා. ඒ වෙනකොට නොතිබිච්ච දෙයක් මේ වයස සංගයට ආවේ කොහොමද? විෂ ඒක රසය වීම එකවර සිදුවෙන කාරණාවක් නෙවෙයි. හිතන්න මම ජීවත් වෙලා තියෙනවා ගොවිතැන් කරන භූමියේ ඇති ප්‍රදේශවල. එතකොට ඒ සමහර භෝග තියෙනවා දවසකට දෙකකට හරි මෙවැනි විෂ බෙහෙත් ගහලා ඊට පහුවෙන්දා වෙළඳ පොරට යවන මට්ටමේ භෝග තියෙනවා. හිතන්න කරවිල වගේ දෙයක්. ඒක සුද්ධ කරන්න කොච්චර අමාරුද? කී දෙනෙක් ඇත්තටම ඔක බ්‍රෂයකින් මැදලා වගේ ආහාරයට ගන්නවා. එතකොට මේ කුටීර වල ගිහිල්ලා තැම්පත් වෙනවා අර විෂ. මේවා ක්‍රමක්‍රමයෙන් අපේ ශරීරයට උරා ගන්නවා. මෙහෙම අපි ගන්න හැම කෑම වේලක් ඇතුළෙම වෙන්නේ මේ විෂ යම් ප්‍රමාණයක ඒක රාශි වීමක්. මේවා පටක ඇතුලේ තැම්පත් වෙනවා. සංඛ්‍යාලයකට දිහා බැලුවම පස්සේ ලංකාවේ සිදුවෙන මරණ වලින් 83ක් විතර වෙන්නේ මේ බෝන වඩ රෝගී තත්ත්වයන් නිසා. ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ දත්තවලට අනුව වසරකට පිළිකා රෝගීන් 35000ක් 38000ක් වගේ ප්‍රමාණයක් වසරකට එකතු වෙනවා මේ රටට. ඒකට අදුම තරමේ ගත්තොත් එන්න දවසකට ලෙඩ 100ක් පිළිකා රෝගීන් 100ක් මේ රටට එකතු වෙනවා. ඒ වගේම තමයි උතුරුමැද වයඹ වගේ පළාත්වල බහුතරයකට ගොවීන් බහුතරයකට ගොවි පවුල් බහුතරයකට වකුගඩු රෝගී තත්ත්වයන් ඉතා උච්ච අන්දමින් ඉතා ප්‍රබල අන්දමින් බලපාලා තියෙනවා. මාරක්ම අපේක්ෂා රෝහලට හරි එහෙම නැත්නම් අනුරාධපුරේ රෝහලට හරි ගිහිල්ලා බලන්න මේ වකුගඩු සායන පොලිම් වල ඉන්න බහුතරයක් අසරණ මිනිස්සු ජීවිත කාලෙම දුම් වැටයක් මත්පැන් ටිකක් නොබීපු මිනිස්සු බහුතරයක් ඉන්නවා. කුඩා දරුවෝ ඉන්නවා. මෙයාලා ලෙඩ වුණේ Taman විශ්වාසවන්තව මෙලදී ගත්ත කෑම නිසා. ඒක මොනතරම් අභාග්‍ය සම්පන්න දෙයක්ද? මේ කෑම ඇතුළේ තිබුණු pesticides, herbicides, heavy metals කියන බැරලෝහ කියලා කියන්නේ මේ වගේ දේවල් නිසා තමයි මෙයාලා මේ රෝගී තත්ත්වයන්ටපත් උනේ. මේ අර්බුදය ලේසි වෙන්නේ නැති හේතුවක් තුන. හේතුව තමයි මේක මුළු ජාතික පද්ධතියටම රටටම බලපාන කාරණයක් වෙලා තියෙනවා. මේක අපි විමසා බලමු. මේ අයවැය වලින් සෞඛ්‍යයට වෙන් කරපු මුදල පිළිබඳව කතා කරමු. 2023 අවුරුද්දේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල රුපියල් බිලියන 322යි. එතකොට 2024 අවුරුද්දේ රුපියල් බිලියන 410යි. ඒ වගේම මේ පහුගිය අයවැයට ආසන්න වශයෙන් 550ත් 660ත් අතර බිලියන ප්‍රමාණයක් මේ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. එතකොට හිතන්න අවුරුදු 3ක් ඇතුළත තුන වියදම දෙගුණයක් දක්වා වැඩි වෙලා තියෙනවා. සෞඛ්‍ය වියදමට වෙන් කරන්න අවශ්‍ය මුදල බිලියන 600ක්. ඒක ඉලක්කමක් විතරක් නෙවෙයි. මේ තමයි රටේ මුදල්. මේ අපි ගන්න විෂ කෑම නිසා ලෙඩ වෙන මිනිස්සුන්ට නොමිලේ බෙහෙත් දෙන්න රජයකට සිද්ධ වෙලා තියෙනවා. ඒක ඉතින් නතර වෙන්නේ නැහැ. හේතුව මේ ඖෂධ වලින් 80ක් 85ක් අතර ප්‍රමාණයක් ගේන්නේ විදේශ රටවල් වලින්. එතකොට ඒ සඳහා වසරකට මිලියන USD මිලියන 500ක් විතර වැය වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 150කට වඩා මුදලක් රටින් පිටට යනවා. මේ පොඩි කරුණු කියලා පොඩ්ඩක් හිතලා බලන්න. පොඩ්ඩක් හිතන්න මේ චක්‍රය දිහා. මේ රට ඇතුලේ විෂ කෑම නිර්මාණය කරනවා. එතකොට ඒ විෂ කෑම නිසා මිනිස්සු ලෙඩ වෙනවා.
ඒ මිනිස්සුන්ට ලෙඩ සුව කරන්න බෙහෙත් සඳහා මුදල් පිටරට දාලාගෙන යනවා. මේක රටක් විදිහට අපි ස්වයංඝාතක මට්ටමේ යන වැඩසටහනක් නෙවෙයිද? කාබනික වගාව නිසා පහුගිය කාලේ වෙච්ච දේවල් ගැන ඕනතරම් දැකලා ඇති. අයි හිමුනේ. ඇයි ඒක සාර්ථක වුනේ? ඒක අපි පොඩ්ඩක් කතා කරලා ඉමු. මොකද එකපාරටම කෘමිනාශක වලින් තොරව වගා කරන්න කියලා කිව්වට ඒක ඇතුලේ අස්වැන්න අඩු වෙනවා. ඒ වගේම තමයි අස්වැන්න අඩු වුණාන් පස්සේ එයාගේ පිරිවැය පියව ගන්න බැරි වෙලා යනවා. ඒ වගේම තමයි එයා කාබනික වගා කරත් රසායනික වගා කරත් දෙකටම එකම මිලක් තියෙද්දි මෙයාට මේකෙදි ඒ සඳහා තරඟ කරන්න බැරුව යනවා අස්වැන්නේ අඩු වීමත් එක්ක. මේක දෙකම දෙන්නේ එකම මිල වෙන නිසා. මේක තමයි මේ පද්ධතිය මේ කාබනික වැඩසටහන හදාගෙන වැටෙන්න බලපාපු ප්‍රධානම හේතුව විදිහට පුරවැසියෙක් විදිහට මම දකින්නේ. අනිත් එක තමයි පාරිභෝගිකයාගේ නොදැනුවත්කම සහ විශ්වාසය බිඳින එක. දැන් කොහේ හරි තැනක මේක ඕගනික් මේක කාබනික වගාවක් ගත්ත දෙයක් එළවලුවක් පළතුරක් විදිහට සඳහන් කරලා තියෙනවා. නමුත් ඒක ටෙස්ටිං එකක් කරන්නේ නැතුව විශ්වාසවන්තව නැතුව බෝඩයක් ගහපු පමණින් පාරිභෝගිකයා පිළිගන්නේ මේක කාබනික් කියලා. ඒ නිසා ඇත්තම කාබනික් මට්ටමේ දෙයක් වුණා ඒකට වැඩි මුදලක් ගෙවලා ඒක මිලදී ගන්න පාරිභෝගිකයා සූදානම් නැහැ. ඒක ඇත්තටම මේ සුපර් මාකට් ඒ වගේ දේවල් වල තියෙන එක වාණිජ ට්‍රික්ස් එකක් විතරක් බවට පත් වෙලා තියෙනවා. දඹුල්ල, සමුත්තේගම, මීගොඩ වගේ මේ ආර්ථික මධ්‍යස්ථාන වලට එන එළවලු ප්‍රමාණයත් එක්ක මේ තැන්වලම වෙනම ස්ථාපනය කරන්න ඕන චෙකින් සිස්ටම් එකක්. මේ ඕගනික් ප්‍රොඩක්ට් වල ඕගනික් බව මැන බලලා නිෂ්පාදනය පිළිදී ගන්න පුළුවන් වෙනම තැනක් ස්ථාපනය කරන්න ඕන. එතකොට එතන වැඩි මිලක් දීලා ඒ දේවල් ටික මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ සඳහා ඉඩපතුමක් හදන්න ඕන මැදිහත්වීමක්. එතකොට මේකෙදි වෙනම මාකට් එකේ වෙනම සෙක්ෂන් එකක් හදන්න ඕන. ඕගනික් නිෂ්පාදන චෙක් කරලා මිලදී ගන්න පුළුවන් තරම්. එතකොට එතෙන්දි වැඩි මිලක් ගොවියට ගෙවන්න පුළුවන්කම තියෙනවා. හේතුව තමයි මේක ගෙනල්ලා මේ මාකට් වලට දැම්මන් පස්සේ මිනිස්සු මේ වහයි නිරෝගී කැමයි දෙක අතර තෝරා ගැනීමක් කරනවා. මේ තෝරා ගැනීමේදී මේ වැඩි මිල ගෙවලා මිනිස්සු මේක ගන්න එක අහමු කාරණයක්වත් පුදු වෙන කාරණයක්වත් නෙවෙයි මේ දේ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක රාජ්‍ය මැදිහත්වීම නැතුව පුද්ගලික මට්ටමෙම ක්‍රියාත්මක වෙන්න ගියොත් මේකේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒ වගේම මේක ව්‍යාජත්වයට නැවත ගිහිල්ලා මේක පොදි වෙලා පාරවලටම යනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම ග්‍රීන් ලේබල් එකක් වගේ දෙයක් රජෙන් මේක ලබා දෙන්න නම් රාජ්‍ය ටෙස්ටිං එකක් කරා තමයි මේ බඩු ඉන්පුට් වෙන්න ඕන මාකට් වලට. එතකොට සමහරලාට ඒ එකම හදන එකම එළවලු වර්ගයට මාකට් එක ඇතුළතදී රසායනික නිෂ්පාදනය තොටු දෙකට ගිහිල්ලා ඒක එහෙම වෙන අවස්ථා අනන්තවත් තියෙනවා. හැබැයි මේක ඇතුලේ මේ ඕගනික් නිෂ්පාදනය කොයි වෙලාවකවත් එතනට වැටෙන්නේ නැහැ. හේතුව ඒකේ මාකට් එක තියෙනවා. ඒක ඕන කෙනෙකුට තරක කරන්න දෙයක් නැහැ. මිනිස්සු පැන්ද රස තියෙන වසයි තිත්ත රස තියෙන බෙහෙතයි දෙක අතරින් තිත්ත රස තියෙන බෙහෙත තෝරගන්නවා. ඒ නිසා මේකට තරගයක් අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. මේකත් එක්ක ගොවියා ස්වයංව කල්පනා කරනවා මේ තමන්ගේ කුමරුණු පොඩි හරි ප්‍රමාණයක් කාබනික කරගෙන මෙතෙන්ට දුන්නොත් අමුන්ට ලාභයක් ගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට ක්‍රමක්‍රමයෙන් මිල පදනම් කරගෙන හේතුව ගොවියාට ගොවිතැන් කරලා ඉවරලා ආයි ගිහිල්ලා යා මුහුදන්නේ නැහැ මාළු වල. එතකොට එයා කොට යන්න ඕන ගොවිතැන. එතකොට එයාට ඒකට අවශ්‍ය පසුබිම ඒකට අවශ්‍ය මිල එක තමයි මේ ගමන යන්න පුළුවන්. ඒක නොදැකපු නිසා තමයි කාබනික ප්‍රොජෙක්ට් එක අසාර්ථක වුණේ. ඒ නිසා මේ විදිහට ක්‍රමයෙන් මේකට හුරු වීම ඇතුලේ විශේෂයෙන්ම Tamanට එන මිල එක්ක මිනිස්සු මේකට හුරු වෙනවා. මේකට තියෙන ප්‍රායෝගික වාණිජමය වශයෙන් සාර්ථක වෙන්න පුළුවන් පියවරයන් පහක් තියෙනවා. මේ පියවරයන් පහ හරියට ක්‍රමිකව ගියොත් මේ පද්ධතිය අනිවාර්යයෙන්ම හදා ගන්න පුළුවන්. එතකොට මාකට් එකට බඩුවක් ගන්නකොට පළවෙනි මැක්සිමම් රෙසිඩියු ලිමිට් එක
චෙක් කරලා බඩුව ඕගනික් හැටියට ඕගනික් තැනට මිලදී ගන්නවා. එහෙම නැත්නම් ඔබ අනිත් මාකට් එක අනිත් කඩේට අරගෙන යන්න කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට දෙවෙනි එක තමයි මේකෙදි අර මම දුව green tag එකක් හරිය එහෙම නැත්නම් QR system එකක් වගේ හඳුනන දේ note එක මේ ගත්ත note එකේ QR එක එකක් එක්ක note එක input කරගත්තාන් පස්සේ ඒක මිලදී ගන්න කෙනාට ඒ QR එක උනා හැදියම අවශ්‍ය පරිභෝගිකයෙක් වෙලා මේක චෙක් කරන් පස්සේ කෙලින්ම මේ QR එක කරා ඒකේ ලැබ් රිපෝට් එකට යන්න පුළුවන් විදිහට විශ්වාසවන්ත මාර්ගයක් මේක ඇතුලේ නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. අද ඇතුලේ මේ ඕගනික් විශ්වාසනවල ඉන්පුට් එකේ ලොකු ඩේටාබේස් එකක් හැම තැනකින්ම ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. සුපර් මාකට් වල උනා වෙනම ප්‍රීමියම් සෙක්ෂන් එකක් වගේ වෙන් කරලා ඒක ඇතුළට මේ කාපනික නිෂ්පාදන ටික දාලා සම්පූර්ණ වෙනම ස්ටෝල් එකක් විදිහට මේක මේන්ටේන් කරන එක ඇතුලේ මේක ඇතුලේ විශ්වාසභාවයක් සහ ගොවියාට සාමාන්‍ය 120% වගේ වැඩි මිලක් ලබා දීමේ හැකියාව නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ පියවර තමයි මේ වගේ ඕගනික් නිෂ්පාදන ලබා දෙන ගොවීන්ට රජය මගින් නොමිලේ පස් සාම්පල් සහ වගාබෝන් පස් සාම්පල් පරීක්ෂා කිරීම වගේ දෙයක් නොමිලේ කිරීමට අනිවාර්ය ක්‍රමයක් හදලා දෙන්න ඕනේ. ඊළඟ ප්‍රධානම කාරණාව තමයි මේ ඕගනික් නිෂ්පාදන ප්‍රවාහනය නිෂ්පාදනය මේ දේශයක් කරන ටැක්ස් වලින් සහනයක් ලබා දිය යුතුමයි. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මෙන්න මෙතනදි තමයි මේ වාණිජ තරඟය යහපත් පැත්තට යොමු කරගන්න පුළුවන් පසුබිම නිර්මාණය වෙන්නේ. හේතුව ගොවියත් කල්පනා කරනවා Taman සාමාන්‍යයෙන් රසායනික මට්ටමින් හදන භෝගයකට වඩා වැඩි මිලක් මේ කාබන් එක පුරුතැනදී Tamanට ලැබෙනවා කියන එක හිතලා ගොවියා ඒක වගා කරනවා. ඒ වගේම තමයි ඒකට වැඩි මිලක් ගෙවන්න කිසිම ප්‍රශ්නයක් නැතුව මිනිස්සු උනන්දු වෙනවා මේක සෞඛ්‍ය සම්පන්න ආහාරයක් විදිහට රාජ්‍ය මට්ටමින් පිළි අරගෙන ලැබ් ටෙස්ටිං කරපු නිෂ්පාදනයක් විදිහට විශ්වාසවන්තව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන නිසා. දැන් අපිට අහන්න පුළුවන් දැන් කොහොම හදන්නකොට ඉත සල්ලි එන්නේ ලැබ් ටෙස්ටිං මේ හදන්න කොහොමද ඉන්නමන්ද කියලා මේකේ බජට් එකක් ගැන ආවි. මම කියන්නේ මේකට බජට් එකක් තියෙනවා. හේතුව රුපියල් බිලියන 550කට 600කට වගේ ප්‍රමාණයක් මේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරලා තියෙද්දි ඕකේ බිලියන 20ක් 30ක් අරගෙන මේ ප්‍රොජෙක්ට් එක කරොත් රජයට රෝගීන් සඳහා දරන්න වෙන වියදම අඩු කරගත නොහැකිද? වසරකට සෞඛ්‍ය ආය රුපියල් බිලියන 550ක් කියලා හිතමු. එතකොට මේකෙන් 30ක් මේ විදිහට අපිට අඩු කරගන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ 30ක් කියන්නේ අඩුම රුපියල් බිලියන 160ක් වගේ ඉතිරියක් කරගන්න පුළුවන්කම තියෙනවා මේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට යනකොට. ඊළඟ එක ඖෂධ ආනයනය කරන්න. විශේෂයෙන්ම ප්‍රධාන පිළිකා මේ වගේ ලොකු රෝගයන් සඳහා තියෙන බෙහෙත් තමයි තම්බිලාදික. එතකොට මෙතන ඩොලර් මිලියන 500ක් විතර මුදලක් විදේශ සඳහා ලබා දෙන්න සිද්ධ වෙනවා මේ ඖෂධ සඳහා. එතකොට මෙතනින් මිලියන 100ක් 200ක් ඉතිරි කරගන්න බැරි කමක් නෑ මේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට යනකොට. ගොවියාගේ පැත්තෙන් ගොවියාගේ මිල හැම වෙලාවෙම අස්ථාවරයි. සමහරලාට මම දැකලා තියෙනවා දඹුල්ල වගමුණ පාරේ තියෙන මහා කැලේ මැදට ගිහිල්ලා හම්බතර පැත්තේ කැලේ මැදට ගිහිල්ලා සමහරලාට යක්කිරි පිටින්න වගේ ලෝරි ගණන් ගෝනි ගණන් විසික් කරලා දාන අවස්ථා මම දැකලා තියෙනවා. එතකොට මේ ඕගනික් නිෂ්පාදනයක් මේ විදිහට නිෂ්පාදනය කරද්දී එයාට එම රිස්ක් එක නැහැ. ඒ නිසා එයාට අඩුම තරමේ 120කින් 130කින් විතර ටාර්ගට් එකක් ෂුවර් එකක් තියන්න පුළුවන් තමන් නිෂ්පාදනය කරන දේ මාකට් එක ඇතුළට ඇතුළත් කිරීම සම්බන්ධව. මේක ඇතුලේ ඉදිරි අවුරුදු 5ක කාලය තුළ රට ඇතුලේ බෝන වන රෝග විශේෂයෙන් වකුගඩු පිළිකා රෝගීන් ශීඝ්‍රයෙන් අඩු කරගන්න පුළුවන්කම මේ සිස්ටම් එක ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා ඔබත් ඒ ගැන හිතලා බලන්න. ඔබත් සමහරට මීට වඩා ලොකු අදහස් ඇති ඒ දේවල් කමෙන්ට් කරන්න, එකතු වෙන්න. මේක තමන් ජීවත් වන රට, තමන්ගේ දරු පරපුරේ, තමන්ගේ සහෝදර සහෝදරයන්ගේ හෙට දවසේ අපි වචනයක් හරි කතා කරන්නේ. ඒ නිසා අදහස් සංගරගෙන ඉන්න එපා. ඒව සමාජගත කරන්න. කොතනින් හරි මේ පද්ධතිය හැදෙන්න ඕන. හැමදාම මෙහෙම යන්න බෑ. මේ පද්ධතිය කොයිම වෙලාවක හරි නිර්මාණය වෙන්න ඕන. ඒකවල තමයි අපි කියන්නේ හැදිච්ච රටක්, නිර්මාණය වෙච්ච රටක් කියන්නේ.
මේ විදිහට කරන එක ඇතුලේ රට ඇතුලේ වැඩ කරන්න පුළුවන් ශ්‍රම බලකාරයක් ඉතිරි කරගැනීමේ ආයෝජනය රටකට තියෙනවා. මේක පොඩි දෙයක් නෙවෙයි. ඒ නිසා ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම තමයි උතුම්ම ලාභය. ඒ නිසා මේ යුගයේ ජීවත් වෙන පුරවැසියෙක් විදියට අපි මේකට පියවර තියලා තිබ්බොත්, අපි මේකට මඟ පෙන්වලා තිබ්බොත්, අපි මේ වෙනුවෙන් කතා කරොත්, අපි මේ වෙනුවෙන් බලකිරීම කරොත් අපිට මේ පද්ධතියෙන් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව අර රජයෙන් කරනකම් මේ රජයෙන් කරනකම් බලාගෙන ඉඳලා එකක් ඇදගෙන වැටලා අවුරුදු 5න් 5ට ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මතය දරන පක්ෂය, තමන්ගේ මතය දරන කොටස් මේ පාලන බලය අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ ඔබත් හැමදාම ජීවත් වෙන්නේ නැහැ, මමත් එහෙම ජීවත් වෙන්නේ නැහැ. ජීවිතය කියන එක මොන මොහොතේද කියලා කියන එක විශ්වාස නැහැ. ඒ නිසා එහෙට කරලා අද මේ වෙනුවෙන් කතා කරන්න පුළුවන් එක වචනයක් කතා කරලා මේ දායකත්වය දක්වන්න. මේක ඔබට ජාතක වෙන්න ඉඩ දීපු භූමිය. ඔබ ජාතක භූමිය. ඒ නිසා ඒකට මහ ලොකු දේවල් කරන්න වචනකින් හරි යහපතක් කරලා මැරෙන පුරවැසියෙක් වෙන්න කියන එක තමයි මම කියන්නේ. ඔබ කියන්නේ මේ මම යෝජනා කරපු මේ කොල් චෙක් පොයින්ට් සිස්ටම් එක මේ මාකට් ඇතුලේ හදන්න බැරි කමක් තියෙනවද? එතකොට මේ බඩු මාකට් එකට ආවම පස්සේ මේවට වැඩි මිලක් ගෙවන්න බැරි කමක් තියෙනවද? එහෙම වුණොත් අපි කන වසවිස ක්‍රමයෙන් දුරස් කිරීමේ හැකියාව නැද්ද කියන එක ඔබ අදහස් දක්වන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි ඔබට මීට වඩා ලොකු අදහස් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න මතක කරන්න එපා. වාද විවාද කරගන්න තැන් තියෙනවා. නමුත් ජාතික ප්‍රශ්න හමුවේ, ජාතික व्यसन हमें मिनिස්සු වාද විවාද කරගෙන ඉන්න එකවත් පක්ෂ දේශපාලනයක් බදාගෙන ඉන්න එකවත් නෙවෙයි වෙන්න ඕන. රටක ප්‍රගමනයට හේතු වෙන පුරවැසියෙක්ගේ යුතුයකම කරන එක තමයි වියුත් කියන එක තමයි පුරවැසියෙක් විදිහට මගේ අදහස. ඒ නිසා මේකෙන් යම් කිසි අදහසක් ඔබ ඔළුවට ගත්තා නම් ඒ වගේම තමයි මේ සම්බන්ධව ඔබගේ මොනවා හරි අදහසක් තියෙනවා නම් අපි මේක සමාජ අතරට ගෙනියමු. මොකද මේක මෙහෙම තමයි පද්ධතියින් හැදෙන්නේ. මෙහෙම තමයි පද්ධතිය නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි වැඩි පිරිසක් අතරට මේ මත ගෙන යාමට පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ නිසා රට හදන ජාතික සංවාදයකට බිහිදොරක් වගේ හදපු පුරවැසියෙක් යෝජනාව ඊළඟ වැඩසටහන සමග එකතු වෙලා ඉන්න. එහෙනම් ඔබට නිදුක් නිරෝගී සුවදායක අනාගතයක් වේවා.